අයිබෝ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ එමරල්ඩ් ලයල් ආයතනය හරහා යුරෝපා සිහිනය සැබෑ කරගත් තවත් චෙෆ් කෙනෙක්. චෙෆ් ඇලස්ටර්. අපි චෙෆ් එක කතා කරලා බලමු චෙෆ් කොහොමද මේ හෝටල් ශ්‍රේෂ්ඨයට මුලින්ම යොමු වුණේ කියලා. චෙෆ්ගේ කැරියර් පාත් එක ගැන අපි අද චෙෆ් එක පොඩ්ඩක් කතා කරලා බලමු මුලින්. 2004 මේ ජොබ් එක පටන් ගත්තේ ඩුබයි වල පටන් ගන්නේ ඩුබයි වල. අවුරුදු 10ක් කන්ටිනියු කරලා ලංකාවට ආවා 2014. ඊට ශැන්ග්‍රීලා ජොයින් කරා. අවුරුදු 4මාර ශැන්ග්‍රීලා ගිහින් ඊට පස්සේ කොරෝනා ක්‍රයිසිස් සෞදි ගිහිල්ලා තමයි මේකේ චෙයාමන් නැවිලට ඉන්ටර්වියු එකක් කරන්නේ. එයාව ගිහිල්ලා මීට් වෙලා ඉන්ටර්වියු එකක් කරලා ඊපස්සේ කිව්වා ඇප්ලයි කරන්න වේකන්සි තියෙනවා කියලා. ඊපස්සේ ජානවිත් එක්ක කන්ටැක්ට් කරමු. කන්ටිනියු මාව කන්ටැක්ට් කරගෙන මීටිය ස්ටෙප් බයි ස්ටෙප් හැම දෙයකම සපෝට් කරා ඒගොල්ලෝ. ඉවින් ඔෆ් ඩේස් මම මොනාරි මැසේජ් එකක් කිව්වොත් ඒගොල්ලෝ රිප්ලයි කරනවා. ඇප්ලයි කරලා ලයික් 6 months වගේ ඊට පස්සේ ඉන්ටර්වියු එකට ඔපචුනිටි. අපි කතා කරොත් එහෙම කොහොමද චෙෆ්ට එමරල්ඩ් ලයල් ආයතනය හරහා ඉන්ටර්වියු ප්‍රොසෙස් එක ඊට අමතරව චෙෆ්ගේ ඔෆර් ලෙටර් එක ඇවිල්ලා වීසා ප්‍රොසෙස් එක වෙනකන් දැන් චෙෆ් ළඟදි ට්‍රැවල් කරන්න යනවා අයර්ලන්ඩ් වලට ඒ ප්‍රොසෙස් පාත් එක අතරතුර චෙෆ්ට එමරල්ඩ් ලයල් ආයතනය හරහා ලැබිච්ච සහාය කොහොමද චෙෆ්ට හෙල්ප් එකක් උනේ අපේ ස්ටාෆ් එකේ සෑහෙන මට සැටිස්ෆයි 100% සැටිස්ෆයි වෙන්න පුළුවන් විදිහට සෑහෙන සහායක් මට ලැබුණා. ඊච් ඇන්ඩ් එවරි ඩේ ඒගොල්ලෝ කරන්න ඕන දේවල් ටික මට ස්ටෙප් බයි ස්ටෙප් කියනවා. මේකෙන් පස්සේ මේක ඉන් ෆියුචර් මොනවද රෙඩි කරගෙන තියාගන්න ඕනේ. ඒක සතියකට දෙකකට ඉස්සෙල්ලා මට කියනවා මේ ඩොකියුමන්ට්ස් රෙඩි කරගෙන තියාගෙන ඉන්න මේ දිනේට සබ්මිට් කරන්න. චෙෆ්ට මොනවද දැන් කියන්නේ හෝටල් ශ්‍රේෂ්ඨයට ඉන්න අපේ මේ නව පරපුරේ ඉන්න අයට මොනවද චෙෆ්ට කියන්න තියෙන්නේ මොන වගේ අවවාදයක්ද දෙන්න පුළුවන් අපි ඒගොල්ලන්ට කැරියර් පාත් එකක් තියෙනවද හෝටල් අංශයේ කොහොමද ඒක චෙෆ්ට අවවාදයක් වගේ දෙන්න පුළුවන් අනිවාර්යෙන් හොඳ කැරියර් එකක් තියෙනවා හෝටල් ඉන්ඩස්ට්‍රි එකේ මගේ පර්සනල් එක එකම තැන වැඩි කල් ඉන්න එපා කියන්නේ every 2 years you have to change your destination so ඒක තමන්ගේ කැරියර් එකටවත් හොඳයි next level එකට යනකොට තව තමන්ගේ පොසිෂන් එක තව උඩට යන්න. ඒකෙන්ද හෝටල් ඉත හොඳයි ලංකාවේ. හොඳ ඉගෙනීමක් ගන්න පුළුවන්. හොඳ කැරියර් එකක් තියෙනවා. හොඳ ෆියුචර් එකක් තියෙනවා. ඔය වගේ දැන් ෆොරින් ගියාම ෆැමිලි එකේම සෙටල්. ඊට අමතරව දැන් චෙෆ්ට කොහොමද තවත් චෙෆ් වගේ මේ වගේ යුරෝපා සිහිනය සබෑ කරගන්න බලාගෙන ඉන්න චෙෆ්ලා ඇති. ලංකාවෙත් ඇති වෙන රටවල් වලත් ඇති. ඒ වගේ කෙනෙක්ට චෙෆ්ට මොනවද කියන්නේ දැන් චෙෆ්ගේ සිහිනයක් සැබෑ වුණා වගේනේ. එතකොට ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එකත් මේ විදියටම සැබෑ කරගන්න චෙෆ්ට මොනවද ඒගොල්ලන්ට කියන්නේ? මට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අවවාදය ඔන්ලයින් වලින් එන ස්කෑම් වලට අවු වෙන්නේ නැතුව මේ වගේ හොඳ සර්ටිෆයි කරපු ඒජන්සි එකකින් මාර්ගයෙන් යන එක ඔයගොල්ලන්ට ගොඩක් ආරක්ෂිතයි. ඒකේ සල්ලි වලට මොකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තමයි ජොබ් එක ඕඩර් කරන ඩෙස්ටිනේෂන් එක හරියට අරන් දෙන්න. කියන්නේ ශ්‍රී ලංකාවේ හොඳට නම ගිය ඒජන්සි එකක් ඉඳන් මගේ සෑහෙන යාළුවෝ මේකෙම ගියා. ඉතින් මම සෑහෙන රෙකමන්ඩ් කරනවා මේ එමරල්ඩ් ඒජන්සි. මම අවසාන වශයෙන් අහන විදිය චෙෆ්ගෙන් මේ ප්‍රශ්නේ තමයි එමරල්ඩ් ලයල් ආයතනය කොහොමද චෙෆ් තවත් කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ? තව චෙෆ්ලාට එමරල්ඩ් ලයල් ආයතනෙන් යන්න කොහොමද චෙෆ් ඒගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ? කැමතිද? කොහොමද? ඔව් අනිවාර්යෙන් කැමතියි. මම ඔල්රෙඩි සක්සස් වෙලා ඉන්නේ. සෝ මම දන්නවා මේක ප්‍රොසෙස් එක කොහොමද යන්නේ කියලා කොච්චර විශ්වාසවත්ද කියලා. ඉතින් මම තව කෙනෙක් යන්න ආනකොට ඉස්සෙල්ලාම මම දැන් සක්සස් වෙලානේ ඉන්නේ. මට අග්ගලා ගන්න එමරල්ඩ් එකේ නම තමයි ඉස්සෙල්ලාම. චෙෆ් ඉතින් එමරල්ඩ් ලයල් ආයතනය හරහා යුරෝපා සිහිනය සබෑ කරගත්ත තවත් එක චෙෆ් කෙනෙක්. ඉතින් චෙෆ් ඉක්මනින්ම අයර්ලන්ඩ් වලට යන්න සූදානමින් ඉන්නවා. ඉතින් චෙෆ් එමරල්ඩ් ලයල් ආයතනය වෙනුවෙන් ඔයාට ඔයාගේ කැරියර් පාත් එකට ඔයාගේ ෆියුචර් එකට අපි විශ් කරන්න කැමති සේෆ් ජර්නි. Thank you.